හෙලෝ කොහොමද ඔයාලට? අපි අද හදන්න යන්නේ කිරි රොටි. පොඩි බඩගින්නට හරි ඉක්මනට හදාගන්න මේක කියාපු කෑම. අපිට අපේ ගෙවල් වල තියෙන අමුද්‍රව්‍ය වලින් මේක ඉතාමත් ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමුකෝ වීඩියෝ එකට. මුලින්ම අපිට ඕන වෙනවා හාල් පිටි කොප්ප එකක්. ඊතර සුදු කැකුළු හාල් තියෙනවා නම් ඔයාලට ඒ වලින් උනත් හදාගන්න පුළුවන්. රැයක් පෙඟෙන්න තියලා වතුර ටික බේරලා ඇරලා ඔයාලට බ්ලෙන්ඩ් කරලා ගන්න පුළුවන්. මමත් අද අරගෙන තියෙන්නේ වෙළඳපොලේ ගන්න තියෙන හාල් පිටි. හොඳින් පෙරලා අරගන්න. ඊළඟට මම ඊස්ට් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. මම එකතු කරගත්තේ සීල් කරපු ඊස්ට් එක. ඔයාලට ඇක්ටිව්ද කියලා චෙක් කරගන්න ඕනේ ඊස්ට් එකක් නම් සීනි තේ හැඳි භාගයයි ඊස්ට් තේ හැඳි භාගයයි මද රස්නේ උණු වතුර තේ හැන්දක් වගේ එකතු කරලා ඒක බ්ලූම් වෙන්න තියන්න. බ්ලූම් වෙනවා නම් ඔයාලට පුළුවන් මිශ්‍රණයට එකතු කරගන්න. දැන් මම එකතු කරගන්නවා සීනි මේස හැන්ද. ඊළඟට ආයෙත් හොඳින් මිශ්‍ර කරගෙන මම ඊළඟට එකතු කරගන්නවා බිත්තරය. මම රෙසිපි එකට අවශ්‍ය සියලුම විස්තර ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇඩ් කරලා තියන්න. රෙසිපි ෆලෝ කරන කෙනෙක්ට ඒක ගොඩක් ලේසි වෙයි කියලා හිතෙනවා. බිත්තර එකතු කරගන්න එක අත්‍යවශ්‍යම නැහැ. නමුත් එකතු කරගත්තොත් රසයි වගේම අපිට ෆෑන් එකෙන් ගලව ගන්නත් පහසුයි. බිත්තර කටු රහිතව ග්‍රෑම් 50ක බරක් තිබුණා. ඊළඟට අපි එකතු කරගන්නේ මිලිලීටර් 250ක හොඳ උකු මිටි කිරි. සාමාන්‍ය පොල් බෑ එක ප්‍රමාණයක් තමයි මට අවශ්‍ය වුණේ. පොල් කිරි එක ටිකක් රත් කරලා ගත්තා. මොකද ඊස්ට් එක ටිකක් ඇක්ටිව් කරගන්න ඕනේ නිසා. මද රස්නෙන් මේක යනුවොත් ඊස්ට් එක ඉක්මනින් ඇක්ටිව් වෙනවා. ඔයා බිත්තර එකතු කරගන්නේ නැති කෙනෙක් නම් ඔයා මිටි කිරි එකතු කරගන්න ඕනේ මිලිලීටර් 300ක්. මම බිත්තරයි මිටි කිරි සම්පූර්ණ එකතු මිලිලීටර් 300ක් හැදෙන්න තමයි ගත්තේ. මෙන්න මේ වගේ බැටර් එකක් තමයි අපි හදාගන්න ඕනේ. ඊළඟට අපි මේ මිශ්‍රණය බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. අපිට මේක බ්ලෙන්ඩ් කප් එකේම හදාගන්න පුළුවන්. අපි මේ එකතු කරගත්ත සියලුම දේවල් බ්ලෙන්ඩ් කප් එකට එකතු කරලා විනාඩි 2-3ක් බ්ලෙන්ඩ් කරගත්තා නම් හොඳටම ප්‍රමාණවත්. ඔයාලට නිවැරදිව පෙන්වන්න ඕනේ වුණ නිසායි මම බෝල් එක ගත්තේ. හැබැයි සාමාන්‍ය දවස් වලට මමත් බ්ලෙන්ඩ් කප් එකට තමයි සේරම එකතු කරලා ඊළඟට පෙරලා අරගන්නවා. ඔයා කැකුළු හාල් පෙඟෙන්න තියලා ගත්ත කෙනෙක් නම් ඒ වතුර බේරගෙන ඒකත් එකතු කරගෙන බිත්තර ඊස්ට් පිටි මේ හැමදේම එකට එකතු කරලා හොඳින් බ්ලෙන්ඩ් කරලා පෙරලාවට අරගන්න පුළුවන්. මේ තියෙන්නේ විනාඩි 2-3ක් හොඳින් බ්ලෙන්ඩ් කරගත්ත අපේ බැටර් එක. ඔයාගත්තේ මිශ්‍රණය අනිවාර්යෙන් පෙරලා අරගන්න. ටික කැටි වෙලා තිබුණත් අපිට පෙරද්දී ඒවා අයින් කරගන්න පුළුවන්. අපි හදාගත්ත මේ බැටර් එක පැයක් විතර හොඳින් සීල් කරගෙන වහලා පැත්තකින් අරන් තියාගන්නවා. මේ තියෙන්නේ හරියටම පැයකට පස්සේ. දැන් මේක ආයෙත් හොඳින් මික්ස් කරගෙන දැන් තමයි අපි මේකට ලුණු එකතු කරගන්න ඕනේ. මම එකතු කරගත්තේ ලුණු වතුර තේ හැටි 2මාරක් එකතු කරගත්තා. ඔයත් ඔයාගේ රස අනුව ලුණු එකතු කරගන්න. දැන් ආයෙ හොඳින් මික්ස් කරගන්න. දැන් අපේ බැටර් එක හදාගෙන ඉවරයි. ඊළඟට ඔයා මේ වැඩේට හොඳ non stick fan එකක් අරගන්න. ඊළඟට ලිප ඔන් කරලා අඩුම ගින්දරේ ඔයා විනාඩි 10ක් විතර ෆෑන් එක හීට් කරගන්න. ඊළඟට ගෑව නොගෑවා මෙන් තෙල් චුට්ටක් විතර ගා ගන්න. දැන් ඔයාලට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට බැටර් එක එකතු කරගන්න. මම එකතු කරගත්තේ 3න් 1 ගහලා තියෙන මෙෂරින් කප් එකම ප්‍රමාණයක් මැනලා ගන්න පුළුවන් වුණොත් අපිට එකම ප්‍රමාණයේ කිරි රොටි හදාගන්න පුළුවන් වෙනවා. අපි ගත්ත මේ බැටර් එකේ ප්‍රමාණයෙන් කෝප්ප 3න් 1 මෙෂරින් කප් එකෙන් මට කිරි රොටි 8ක් හදාගන්න පුළුවන් වුණා. මම දෙන්නෙක්ට වගේ ගැලපෙන ප්‍රමාණයක් තමයි ගත්තේ. ඔයාට මේ ප්‍රමාණය මදි කියලා හිතනවා නම් මේ ප්‍රමාණයන් දෙගුණ කරලා අරගන්න පුළුවන්. ඔයා දකින්න ඇති ෆෑන් එකේ ඇලවෙන්නෙත් නැහැ. අපිට පහසුවෙන්ම ගලව ගන්න පුළුවන්. එහෙම වෙන්නේ බිත්තරයක් එකතු කරගත්ත නිසා. ලිප අඩුම ගින්දරේ තියාගන්න. මම පියන වහලා විනාඩි 2ක් විතර පුච්ච ගන්නවා. ඔයා එකතු කරන බැටර් එකේ ප්‍රමාණයත් එක්ක සහ ෆෑන් එකේ ඝනත්වයත් එක්ක පිච්චෙන්න යන ටයිම් එක වෙනස් වෙන්න පුළුවන්. අඩිය කොටස බ්‍රවුන් පාට වෙගෙන එනවා නම් ඔයාට ලිපෙන් බා ගන්න පුළුවන්. රස ගැන කතා කරුවොත් මේක මට ආප්ප රසම තමයි එන්නේ. වෙනසකට තියෙන්නේ ආප්පේ අර කර වෙන වාටිය ගන්න බැරි වෙන එක විතරයි. ඔයා ආප්ප ගන්න ආස කෙනෙක් නම් මං හිතනවා මේක තමයි ඔයාට ගොඩාක්ම වැදගත් වෙන වීඩියෝ එක. හරි ලේසියෙන් ආප්ප රසට ඔයාට මේක හදාගෙන කන්න පුළුවන්. හැබැයි ආප්පේ අර කර වෙන වාටියත් ඔයාට ඕනේ නම් මේ ක්‍රමය ඔයාලට හරියන්නේ නැහැ. ඔයා හදලා බැලුවොත් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මට නම් හරියට ආප්ප රසම තමයි එන්නේ. ඔයාටත් ආප්ප රස ආව නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි විතර ආප්ප එකත් හදලා බලමුද? බැටර් එකෙන් ටිකක් එකතු කරලා බැටර් එක ටිකක් රත් වෙගෙන එද්දී අපිට පුළුවන් මේකට බිත්තරයක් එකතු කරගන්න. ඊළඟට ඔයාගේ රස අනුව ලුණු ගම්මිරිස් එකතු කරගන්න. ගින්දර අඩුම කරලා පියන වහලා තව විනාඩියක් විතර තියලා ඔයාට පුළුවන් ලිපෙන් බා ගන්න. බලන්නකෝ ලස්සන බඩගිනි වෙලාවට හරි ඉක්මනින් හදාගන්න පුළුවන්. සහ මේක හොඳ
හොඳටම බඩ පිරෙන කෑමක්. මේකට කරුණු වාටිය නැති නිසා බිත්තර අප්පි කියලා කියන්න බෑ. ඒ නිසා මේකට කියන්න වෙන්නේ බිත්තර කිරි රොටියක්ම කියලාම තමයි. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත කිරි රොටි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති කරි එකක් එක්ක හරි කොච්චි සම්බල් එකක් එක්ක හරි මේ කිරි රොටියේ රස බලන්න. රසගුණ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක තවත් රසවත් වීඩියෝ එකක් ගෙනීමේ බලාපොරොත්තුවෙන් අද සමු ගන්නවා. ඔබට සුබ දවසක්.